අරකට තාම දීලා නැහැ. මේ අරකද? හතද? අත. මේ හරියට තිබුණේ. මෙතන තියෙනවා අඩි 16ක් නේ පාර. ඔව් පාර අඩි 16යි. මේ ටිකනේ නේ. මේකයි මේ දෙක. මෙතන කොච්චර දීපුද? දැන් දිනවා පර්චස් 93ක් තියෙනවා. පර්චස් 93යි ගොඩ ඉදමනේ. තනිකර තනිකලා. මාපලගම ප්‍රධාන පාර මීටර 500ක් හිටියේ. ප්‍රධාන පාරට මීටර 300. 300යි නේ. පර්චස් 93 සින්නක් කරපු. මේ වෙලා කොයි ටිකේ තියෙන්නේ? අපේ වෙලද? ඔව්. වෙලා තියෙන්නේ පාරේ අනිත් පැත්තේ කෑල්ල. එහා පැත්තේ කෑල්ලද? ඔව්. ඒ කෑල්ලනේ. ඔව්. ඔප්පු දෙක තියෙන්නේ. එතන පර්චස් කීයක්ද? එතන තියෙනවා පර්චස් 100ක්. පර්චස් 193ක් තියෙනවානේ. මේකට කුඹුරකුත් තියෙනවා. ගොඩ ඉදම පර්චස් 97යි. කොහොම යනවද? ඕනේ නැහැ. අර කෙතරින් එහා පැත්තනේ. කෑල්ලනේ. පාරෙන් අනිත් පැත්තේ කෑල්ල තියෙනවා. අර මහගෙදරට අයින දිගේ තියෙන එකනේ. ඔව් ඔව්. සරුංගල් යවන්න දැන්. සරුංගල්. මේකත් මේ අර මහම් පාර සුද්ධ කරලා. පොතරක් දැම්මම මම එක්කෙනෙක් ආවත් දන්නේ නැහැ බලන්න. දන්නේ කොහොමද කියලා යාගේ වැඩ. Hey. මේක ඇල තියෙන්නේ. මේක කොතනට ගන්ති? අර ලයිට් එකක් යන්නේ. ඔව් එතෙන්ට එක. ඊටත් එහා වගේ තියෙනවා. ඔන්න යටේ පාර තියෙනවා. ඔව් අයින දිගේ අතෙන්ටම තියෙනවනේ. ඔව්. මෙතන පර්චස් 100ක් නේ. පර්චස් 100ක්. අනේ මේ වී කුරුනි 10ක්. විකුණු 10ක නේ. කුඹුරයි අර ඉඩම් කෑල්ල.